Hello, hi guys. Welcome back to my YouTube channel. අතරම හුඟ කාලයකට පස්සේ තමයි මම මේ YouTube වීඩියෝ එකක් අරගෙන එන්නේ ඔයාලට. මොකද මේ දවස්වල අත්‍යවශ්‍යම ගොඩක් වැඩ තිබුණා. ඒ නිසා ඉතින් පොඩි ප්‍රශ්න තියෙනවා. මේ වීඩියෝ එකක් අරගෙන යන්න බැරි වුණා. අද මම හිතුවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔයාලට පේනවා ඇති මගේ ඔළුව, මගේ කෙස් ටික මේ දවස්වල ටිකක් වැඩිපුර යනවා. ඒ නිසා මම දන්න කෙනෙක් මට කිව්වා මෙන්න මේ ප්‍රොඩක්ට් එක. මෙන්න මේක. වටිකා එකේ මෙන්න මේ hair mask එක, hair cream එක දාන්න මේ ඒක හොඳයි කියලා. ඉතින් මම මේක ගෙනල්ලා ගොඩක් දවස් වෙනවා. හැබැයි මම මේක දන්නේ නැහැ. ඉතින් අද මම හැදුවේ මේක ඇප්ලයි කරන්න ඔයාලත් එක්ක. මොකද මම YouTube channel එක හැදුවා. ඊට පස්සේ exams නිසා මට බැරි වුණා videos එක දිගට අරගෙන යන්න. දැන් ඉතින් ආපහු back to work තමයි තව මාසෙකින්. මේ මාසේ ගෙවුණා උඩවලව ගියා, යාළුවා ගියා. ඒ වගේ වීඩියෝස් තියෙනවා මම ඔයගලන්ට අප්ලෝඩ් කරන්න. හැබැයි ඇතුලේ ගියපු වීඩියෝස් නම් ගන්න උනේ නැහැ. මොකද මේ දවස්වල උඩවලව යාළුවා කියන්නේ හරිම ඩ්‍රයි ළමයි. අපිට ගියපු වෙලාවේ ඇත්තටම හරිම ෆෙඩ් අප් වෙලා හිටියේ. ඒ නිසා වීඩියෝස් ගන්න මූඩ් එකක් තිබුණේ නැහැ. ඕකේ. දැන් මම හදන්නේ මෙන්න මේ වටිකා hair cream එක apply කරන්න. මේක nourish and protect styling hair cream කියලා තමයි තියෙන්නේ. olive and henna plus almond. olive henna almond ටිකක් හොඳයි කියලා හිතන නිසා තමයි මම මේක ගත්තේ. කලින් එකපාරක් වගේ දැම්මේ. හැබැයි දාලා මම මේක පැය භාගයක් වගේ තියලා විනාඩි 45ක් වගේ තියලා වොෂ් කළා. ඊට පස්සේ නම් කොණ්ඩේ අමුතු නිකන් අර ගොඩක් නරිෂ් වෙලා තියෙනවා වගේ මට දැනුණා. ඒ නිසා මේ දවස්වල වැඩත් එක්ක කරන්න ඕනේ නැහැ. හැබැයි ඔන්න අද මම ඔයගොල්ලොත් එක්කම මගේ hair එකට මෙන්න මේ hair cream එක apply කරන්න යන්නේ. එහෙනම් අපි apply කරමු අපේ hair cream එක. okay. මේ ඉතින් මේ තේනවනේ මේක සම්පූර්ණයෙන් එහෙමම තියෙනවා. එකපාරයි apply කළේ. ඒ නිසා කොණ්ඩේ චුට්ටක් පීර ගන්නත් ඕනේ. මොකද මගේ කොණ්ඩේ කොච්චර මම රිලැක්ස් කළත් ඒකේ ගැට ගතිය නම් අඩු වෙන්නේ නැහැ. මම දන්නේ ඒ කියලා. හුඟක් අයගේ මම දන්න තරමට සාමාන්‍යයෙන් අපි එකපාරක් රිලැක්ස් කරාම හරි ස්ට්‍රේට් කළාම හරි අර තියෙන ඩ්‍රයි ගතිය ගිහිල්ලා පොඩක් ෂයිනි ලුක් එකක් එනවා. මගේම ලොකු ෂයිනි ලුක් එකක් නැහැ සහ ගැට ගතිය අඩු වෙන්නේ නැහැ. මේ විදිහට කොණ්ඩේ එකට දාගෙන apply කරන්න යන්නේ. අර පැත්තෙන් ඉන්න මගේ හොල්මන ළමයි. හායි. ඒ ඇවිල්ලා තනුගේ හොල්මන. ඒ ගණන් ගන්න එපා. කොහොමත් මං වගේ හොල්මනකට ඒ වගේ තව හොල්මනක් ඉන්න ඕනේනේ. so it's fine right. දැන් ඒ අක්කා මට ඉස්සෙල්ලම කිව්වා මේ කොණ්ඩේ මේ ටික තියෙන්නේ. අපේ මෙන්න මේ ටික තමයිලු වැඩිපුරම ගියාම කියන්නේ අපේ කොණ්ඩේ හැරෙද්දි පේන්නේ. ඒ කතාව ඇත්ත ළමයි. මොකද දැන් අපි කොණ්ඩේ මෙහෙම කරලා මොකක් හරි කරලා බැඳ කියන්නකො. මෙහෙම රොද තියලා බැඳලා පස්සේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද? කොණ්ඩේ මෙන්න මේ ටික නෑ තට්ටේ පෑදිලා වගේ කියලා පේනවා. ඇත්තටම ඒක හරිම කැතයිනේ. දැන් ඒ වගේ වැඩක් තමයි මටත් වෙලා තියෙන්නේ. එයා කිව්වා මෙහෙම අතට අරන් ඉංග්‍රීසි තුඩුවල මෙහෙම දාලා ඉස්සෙල්ලම මෙන්න මේ ටිකේ හොඳට ඇප්ලයි කරගන්න කියලා. මොකද ඒ ටිකට තමයි වැඩියෙන්ම ඕනේ කියලා. then I'm going to do it. I'm also doing it. ඊට පස්සේ මෙහෙම අතට අරගෙන චුට්ට අපේ මේ
ඔය ඉතින් බෑන කරන්න මුණක් ගෑවෙනවා. ස්කැල්ප් එකේ මේක හොඳට ඇප්ලයි කරගන්න කියලා තමයි යානම් මට කිව්වේ. ඉතින් මේ විදිහට හොඳට ඇප්ලයි කරගන්න තමයි. ඔයගොල්ලෝ දැකලා ඇති කලින් වීඩියෝ එකේ මගේ කොණ්ඩේ මේ ගානට විතර ෂෝට් තමයි තිබුණේ. හැබැයි දැන් චුට්ටක් මෙන්න මේ විදිහට දික් වෙලා තියෙනවා. හේතුව දන්නවද? මම මේ හෙයා ක්‍රීම් එක ඇප්ලයි කරලා නම් නෙවෙයි. ඇත්තම හේතුව තමයි ළමයි සාමාන්‍යයෙන් මම කොණ්ඩේ රිලැක්ස් කරාම ඒ දවස්වල ඉඳන්ම මගේ කොණ්ඩේ චුට්ටක් වැවෙනවා. දැන් මම මේ පාර කොණ්ඩේ රිලැක්ස් කරේ නම් කොණ්ඩේ වවා ගන්න හිතාගෙන නෙවෙයි අර මගේ කොණ්ඩේ කුටුයිනේ කර්ලිනේ කර්ලි ලුක් එක අර ප්‍රොෆෙෂනල් කර්ලි ලුක් එක හැදුවොත් ඒක ෆයින්. හැබැයි අර නෝමල් තියෙන කර්ලි ලුක් එක එච්චරම මැචින් නෑ කියලා හිතුණා. සහ ඒ නිසා මට හිතලා තියෙන චුටි වෙනසක් කරන්න. ඊට පස්සේ ආ කිව්වා මෙහෙම චුට්ටක් කොණ්ඩේ උඩ චුට්ටක් මේ ගොඩක් නෙවෙයි. මෙහෙම චුට්ටක් ඇප්ලයි කරගත්තට කමක් නැහැ. මෙහෙම අගිස්සේ චුට්ටක් ගා ගන්න කියලා. එයාගේ කොණ්ඩේ ඇත්තටම මේ තරම් විතර ෂෝට් තිබිලා එයා මේ ක්‍රීම් එක අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරලා දැන් එයාගේ කොණ්ඩේ මේ ඉන හරියට වගේ තියෙනවා. ඉතින් එයා මම කියනවා මේ ක්‍රීම් එක ගොඩක් යූස්ෆුල් කියලා. ඒ හින්දා තමයි ළමයි මමත් මේ ක්‍රීම් එක මේ අද ඉඳන්වත් සති ගානක් ඉස්සරහට දාන්න තීරණය කරේ. So මම වීඩියෝස් ගේන්නෙත් නෑ. මම හිතුවා මේ වගේ වීඩියෝ එකකින් ආපහු පොඩි චුට්ටක් මොටිවේට් වෙලා ගෙනාවොත් හොඳයි කියලා. ඕකේ. මම before after වෙනස පෙන්නන්න. දැන් ඔයගොල්ලෝ before වෙනස දැක්කම මගේ කොණ්ඩේ ගොඩක් dry නේ. පේනවනේ. දැන් මම මේක wash කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට පෙන්නන්නම් කොණ්ඩේ පොඩි නයිස් ලුක් එකක් තියනවද නැද්ද කියන එක. ඇත්තටම දැන් මේක හොඳට ස්කැල්ප් එකට උරා කියන්නේ ඔබ්සර්ව් වෙනකන් අපි හොඳට මසාජ් කරන්න ඕනේ. හොඳට ඇඟිලි තුඩු වලින් මසාජ් කරගන්න ඕනේ. එතකොට මේක හොඳට ඔබ්සර්ව් වෙනවා. ඔයාලා හිතයිද මම වෙන ක්‍රීම් එකක් මොකක් හරි ගන්නවා කියලා මම මේ අඳ උඩ තියාගෙන තමයි ගෑවේ. ඒකින් තමයි මම මේ ගාන්නේ. මේක ඇත්තටම ඔළුවට දාපුවම මාර කූල් එකක් එනවා. ඒ කූල් එක නම් මාර. ඒ වගේම ඒකේ අමුතු මේ පේරන්නේ තමයි. කේස් නම් ගැලවිලා යනවා සෑහෙන්න මගේ මන් දන්නේ නැහැ. මම කොණ්ඩේ හදන නිසාද මේබි අපි ස්ට්‍රෙස් එකේ ඉන්නවා නම් අපිට ગેස්ට්‍රයිටිස් තියෙනවා නම් සහ අපේ ඇඟ ගොඩක් හීට් නම් මේ විදිහට මේ කොණ්ඩේ යන්න බලන එක වැඩි ළමයි. So මම හිතනවා ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. මගේ ඇඟ ගොඩක් හීට්. ඒ නිසා මගේ කොණ්ඩේ යන්න බලනවා වැඩි. මේක හොඳට මේ විදිහට මසාජ් කරගන්න ඕනේ ළමයි. හොඳට මසාජ් කරගන්න. then මම ඔයාලට මේකේ then before all දෙකා then I will set a video after I wash my hair. හරි ළමයි එහෙනම් මම කොණ්ඩේ wash කරලා ඔයගලන්ට ඊළඟ වීඩියෝ එක අරගෙන එන්නම්. එතකම මාත් එක්ක රැඳී ඉන්න කියලා කියන්න බෑනේ. ඔයාලගේ වැඩක් කරගෙන ඔයාලට වැඩ ගොඩක් තියෙනවා මම දන්නවා. ඔයාලා වැඩ කරගෙන බලාගෙන ඉන්න ළමයි මම හිතනවා මේ 2026 පටන් ගත්ත අවුරුද්ද මම කිසිම විශේෂ එකක් දාලත් නැහැනේ මේ වෙලාවෙම ඔයාලට විශ් කරන්න ලැබුවා වූ 2026 අවුරුද්ද ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙනවා වගේම ඔයගොල්ලන්ගේ තියෙන වැඩ කටයුතු සාර්ථක කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඔයාලගේ goals achieve කරගන්න පුළුවන්. ලස්සන අවුරුද්දක් වෙන්න කියලා. Okay. And important thing මට share කරගන්න තියෙන අයික. ඔයාලට පේනවද මගේ මූණ?
ඇත්තටම මේ දවස්වල චුට්ටක් සුළුවට කලින්ම නම් මම දන්නවා මගේ කලින්ම යාළුවෝ මේ වීඩියෝ බලලා මම දන්නවා මම එච්චර සුදු ගෑනු ළමෙක් නෙවෙයි. like tan කියන්නත් බෑ like චුට්ටක් කළුයි. චුට්ටක් කළුයි. ඊට පස්සේ මම මේ pigmentations වලට එතකොට මගේ තිබුණ ඔය pimples ප්‍රශ්න වලට ඩොක්ටර්ස් ළඟින් බෙහෙත් අරගෙන අතන මගේ මූණ තුන් පාරක් ලේසර් පවා කළා. තුන් පාරක් නෙවෙයි දෙපාරක් දුකට ලේසර් කළා. ඒ කලේ අර මේ වගේ තියෙන මේ ඩාර්ක් පැචස් අයින් කරන්න. අනික නම් ඒන්ස් ට්‍රීට්මන්ට් එකක්. ඒක මම කලේ මට මතක විදිහට මොකක් හරි බියුටි ක්ලිනික් එකකින් මම ඒකේ අපොයින්ට්මන්ට් එකක් දාලා ගිහිල්ලා ඒක කළේ. ඒකෙන් පස්සේ ටිකක් මට අර පිම්පල්ස් වලින් තිබිච්ච කරදර නම් අඩු වුණා. හැබැයි ඒත් සම්පූර්ණයෙන්ම අඩු වුණා කියලා කියන්න බෑ. හේතුව පිම්පල්ස් ආයි යනවා ඒක නතර කරන්න බෑ. so පිම්පල්ස් නතර කරන්න බෑ වල එක දන්නවනේ. කොහොම හරි මූණ වලට පේනවද මට ඕනුනේ කියන්න. ඊට පස්සේ මම මූණ චුට්ටක් හොඳට හදාගෙන හිටියා. ඊට පස්සේ මේ දවස්වල මේ මාසේ දෙකේ අපි වීඩියෝස් දැම්මම යාල උඩවලව යාල උඩවලව යාල උඩවල ඔය කතරගම and then කතරගම ඉතින් ඔය ටිකේම කැරකි හිටිය නිසා and roof එකත් අරගෙන ගියා වානේ ගිහිල්ලා මේ මගේ හොඳටම ඩාර්ක් වෙලා පිච්චිලා තියෙන්නේ. මම ඒකටත් මේ දවස්වල ට්‍රීට්මන්ට් කරනවා. I mean අද ඉඳන් වගේ තමයි නයිට් රූටින් එකකට ඇප්ලයි කරගෙන පොඩ්ඩක් කරන්න හිතුවේ. මේ ඒකත් මම ඕගලන්ට අරගෙන එන්න හිතුවා. මොකද ඇත්තටම සමහර වෙලාවට සමහර දෙනෙක්ට මම කියන්නේ හැම කෙනෙක්ටම එකම ට්‍රීට්මන්ට් එක එකම රූටින් එක සෙට් වෙනවා කියලා. සෙට් වෙන්නේ නැහැ. හැබැයි maybe සමහර ටිප්ස් එක යූස්ෆුල් වෙන්න පුළුවන් නේ. ඒ නිසා මම හිතුවා ඔයාලට ඒ වීඩියෝස් උත් අරගෙන යනවා කියලා. මම මොකද ඔයාලට කියලා cooking videos, traveling videos කියනවා කියලා මට වෙලාවක් තිබුණේ නැහැ. ඒ ටික අරගෙන එන්න. ඉතින් මම හිතනවා 2026 මම මේ පටන් ගත්ත ටිකත් එක්ක මම මොන හරි මගේ self එකක් කරගන්න kind of grace building මොකක් හරි මම motivate කරගෙන වැඩ කරගෙන යන අවුරුද්දක් වෙනවා. මොකද හීන බලාපොරොත්තු පොඩි වැදගෙන ඉන්න අවුරුද්දක්. එන්නේ ඉතින් අපේ වයස යනවා. so achieve කරගන්න තියෙන goals ගොඩක් තියෙනවා. සමහර තැන්වල අපි ගොඩක් පරක්කු වෙච්ච නිසා අපි දැන් අද මෙතන මෙහෙම ඉන්නේ. සමහර තැන්වල අපි ගොඩක් පරක්කු වෙච්ච නිසා. හැබැයි පරක්කුව සමහර වෙලාවට වෙන්නේ හොඳට කියලාත් මම හිතනවා. ඉතින් හැමදේම වෙන්නේ හොඳට කියලා හිතන mood එකේ තමයි මම දැන් ඉන්නේ. ඔය හැන්නේ අපේ අක්කගේ බබාගේ සත්තේ. ඒ එඩිබුල් මාත් එක්ක ඉන්න නිසා ඒගොල්ලෝ මේ පැත්තේ ඉන්නවා. ඒක කුල ගණන් ගන්න එපා. it's fine. ඉතින් කියන්න ඕන වෙන එච්චරයි. මම daily routines කියන්නම් night routines. එතකොට බලන්න පුළුවන් before after වෙනස සහ ඒක ඔයාලට helpful tips තියෙනවා නම් අරගෙන ඔයාලට apply don't apply මම මොනවාද ඇප්ලයි කරන්නේ ඒව ඔයාලට ඇප්ලයි කරන්න බෑ. හැබැයි පොදුවේ සමහර ඔය ෆේස් පැක් natural things තියෙනවනේ. ඒතර මාත් ගොඩාක් ඒවට ඩිපෙන්ඩ් වෙන්න මොකද මට වෙලාවක් නැහැ ඕක කරන්න. හැබැයි වෙලාවක් ලැබෙන වෙලාවට කරත් මං ගැන මම තව ටිකක් ක්‍යා කළොත් හොඳයි කියලා හිතුවා. 2000 ලොකු කියන්නේ තේරෙන ළමෙක් කාලේ කියන්නේ 2013 ඉඳන් 2025 2026 කාලය වෙනකොට මම ගැන හිතපු ප්‍රමාණය ටිකක් අඩුයි. ඒ කියන්නේ self love කියන එක තියෙනවා. self love මගේ අඩු. ඉතින් මම හිතුවා මේ අවුරුද්දේ 2026 අවුරුද්ද අලුත් කරගෙන මම ගැන හිතනවා. මම ගැන කියා ගන්නවා. මගේ এডুকেෂන් එක ගැන හිතනවා. මගේ ලයිෆ් එක මට ලොකු ඩ්‍රීම්ස් තියෙනවා. ඒවා අචීව් කරගන්න ඕනේ. ඒ දේවල් ගැන හිතලා හොඳට මම වැඩ කරනවා කියලා මම හිතාගත්තා. ඉතින් එහෙම යන අවුරුද්දක්
ඉතින් මගේ daily routines night routines මේ pimple වලට මේ mark වලට මොකද කරන්න කියලා කියන ඒවත් එක්කම එතකොට මටත් බලන්න පුළුවන් මගේ before after වෙනස. එතකොට මම ඔයාලට වීඩියෝ එකක් ගේන්න හරි මම ඒක කරනවානේ. so මම හිතුවා එහෙම කරන්නේ හොඳයි කියලා. ඒකයි මම දැනුත් කොන්නෙට මේක දාලා ඇප්ලයි කරන වීඩියෝ එකක් කමක් නැහැ අරගෙන යනවා කාලෙකට පස්සේ වුණත් කියලා හිතුවේ. මම ඉතින් වැඩිපුර හරියක් ළමයි කොන්නෙ දාන්නේ මෙහෙම තමයි. මගේ විදිය. then කොන්නෙ කපන අයිඩියා එකකුත් තියෙනවා. කොන්නෙ කලර් කරන අයිඩියා එකකුත් තියෙනවා. බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා මම මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට අරන් එන්නම්. මගේ කොණ්ඩේ වොෂ් කරාට පස්සේ වෙනස එහෙනම් එකෙන් හම්බෙමු. bye bye.